वर्तमान कथाकिं युक्तौ मधुर मनोहर कर्ण रसायन भस्वारि योगमानौ रामिर पाने आदीन गिनैन पवन मधु कथावस्तु उपहंगे तदीमत अवसर दिनु मने तेरे पापहास लद कहो तेरे संगतिन दिदात मकर संयन सद हम मुल करम क्रोधय
රට වැසියාම තන
දැක්කේ මගේ ආච්චිමේ මොකක්ද ආච්චිමේ මොකද මේ ජාතක පොත කියවන අතර කරලා වෙදි කීයක් කියන පටන් ගත්තේ ටොපේ ටොමරේ මරු මම කියපුවට කියන්නේ නැහැ අනේ මාගේ පුතේ මේ වරෙන් පුතිකා අනේ මටද බලාපන්කෝ මේ ජාතක පොත් වහන්සේට මොකද වෙලා තියෙන්නේ කියලා ආච්චිමේ මේක මේ අර අපිට නිදහස ලැබුණාට පස්සේ මේ අපේ සිංහලෝ කරපු ජාතක පොතනේ මේ තියෙන්නේ මේ second edition 1948 කියලා ප්‍රතිසංකරණය කරුවත් ඉතින් ජාතක පොත් වහන්සේ වෙනස් වෙනවද? යා බම්මේ පොත බලන්න. මං කියවන්නද ආච්චිමේ? කියපන්. මොනාගන්න? මහා ධනයට උරුමකම් කියූ රජතුමා දැහැමින් දෙමින් රාජ්‍ය විචාරණ සමයේ සත්‍යවාදී බව නිසා තමනට උරුම වූ මధుරස්වරයෙන් සිය රට වැසියා අමතනුයේ ඔයේ නායක රට ගදුව කොමරි හැඩ කරි නගරේ නැකෙල්ල දැක්ක මේ වගේ ඔයේ අජමේ ඔයේ අවලම් ප්‍රතිසංස්කරණ මේකත් මේ මට දෙන්නේ 550ක පොතේ පහළයි තියෙන්නේ මේකත් මේ ඊයේ දාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වගේ වෙන්නේ නැති නේද ඔව් මේ ප්‍රතිසංස්කරණයෙන්ද මොකෙන්ද මන්ද කියලා ඔන්න ළමයි ගම හැමතැනම වෙන්නවා කුරුළු පියාට එකතු කරන්න මොකටද දන්නවද මොත්තලා වල ගුරුවරුන්ට පෙන්නන්න තියන්නේ අනේ මෙහෙමත් විචාර තියනවනේ මොකද මේ ආච්චියන්මයි මාගේ කරන ගෝරනාඩුව මට තාත්තාවුත් පාඩම් කරන්න තියෙනවා අනේ පුතේ බලපන්කෝ ඔය පොතේ තියෙන විචාර මම මේ දහම්තුල කතාවක් හොයන්නේ ඔක මම ඉස්සර පාන්සලේදී තියලා තියෙනවනේ ආච්චි කොහෙන්ද මේක හොයාගත්තේ ඔන්න උඹලගේ ටියුෂන් මහත්තයාගේ ඔක කියවගෙන යනකොට මොකද දන්නවද මයිලවගේ කියන්න උනේ කිසිම තේරුමක් නැහැ කොතනද තියෙන්නේ මල්ලි නෝ දැනග දිබ්බාගේ ටොප් සින්දුවේ නියමයි නටන්න පුළුවන් පුල්ලාතල් එකේ අමුණා මේ තියෙන්නේ දැහැමින් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ සත්‍යවාදී බව නිසා තමනට උරුම වූ මధుරස්වරයෙන් රටවැසියා අමතනුයේ ඔයේ ඒක මේක නෑ ආච්චි අම්මේ මේක මේ 1948 සංශෝධනය කරපු ජාතක කතා පොතනේ බලන්න කියවපන් කො ජාතක කතාවේ නම නාටි උනා අපේ තව දැනගන්න එපායි මේක මේ නූතන සිංහල ජාතක කතා වස්තුව සිංහල ජන අභිමානය ඉන්දෙත රටත් කරන් සිරියක් මාරෝයදී
ඕන කිරියක් කියලා. ඒක නම් ඉතින් ඉවරගෙන ඉන්න බැරිය. ඔය හාමුදුරුවෝ කියලා කියනවානේ ලාභ අලාභ යත අයත නින්දා අදන්දා කියන්නේ ආට දුවල් කියන්නේ. ඒක නම් එහෙම තමයි. ඒත් ඉතින් කාලයක් තිස්සේ ආරක්ෂා කළ අභිමානයේ පාවලා දීලා යටත්ලා ඉන්න කියේ නෑනේ. පංචේ පද ගමක් පාසා සංගීතයේ රජනීයන් ආවලා එළි වෙන තුරු නටන් ඇඳුම් ඇතිව ඇඳුම් නැතිව අනිතින් අන්ති ගන්න වැරදි ලෙස කාමයේ රස විඳින රජවීමට බොරු කියන්නේ ඒක නම් ඇත්ත. සතුන් මරා බඩ වියත රකින්න පොරකමින් දුදුවේ අගදම්පත් ඒකට නම් ඉතින් නොම්බර එකද නමට බුදු සරණ යන්න. ඒකත් කොහොමද? සිංහලයේ හරීම දක්ෂයි. වැරදුනා නූතන සිංහලයේ හරීම දක්ෂයි. ඉතින් බණ කිය ඉන්න කාර්යයක් නැහැ. මුලින් කිව්වනේ රහමෙරින් තොර රටක් පතනාරිතින් කිය. අපි යමු මේ මාතෘකාව. එතේ සිටිනයිරෝ අත්තන්ත ගත යන්නේ සියොත් කල අනි අනික කැදලි තුල තැඟෙන්නේ දිනය අවසන් වූ බවයි මේ තුලින් පැවතෙන්නේ සබය දෙන්නර බණන් යතුමා කමිනේ සිතයින් හොඳල බුන්නයයි කියලා මට බල කරලා मैं उस समाजे सुरपाने पे हुए मैं लोगे सियलो सिना से नहीं दो मिला क्या मंग वारे वेजेंगे कल्पाने जाला कल काकुल दिगे काकुल कले वदिनो केको बुद्धुम कलिයක් නෙමෙයි නෝනේ මගේ සුදු නෝනේ හරි වැඩ මේ මට උනේ බස් එක මගේ දිගටලා
ඒකයි මම පමා උනේ නෝනේ මගේ සුදු නෝනේ හරි වැඩේ මට උනේ බස් එක මගදී කැඩිලා ඒකයි මම පමා උනේ ඔන්න එනවා අදත් ඉතින් කට ගොන්නක් දීගෙන එළියට ආප්පේ තාත්තාත් ඉතින් කිසිමක් වෙන්නේ නැහැ අනේ මටත් ලබලා තියෙන තෙන සුදු දසාවක් ආයෝජි උඹ මෙච්චර කාලයක් වෙන හොරත් එක්කද ජීවත් උනේ එතකොට දරුවෝ දෙන්නත් වෙන හොරාගෙද තුම කියක් කොහොම මේක මේකත් එක හිනෝදේ තමයි මේ මිනිහත් එක්කලා දී ගැවිදින් මමත් කරගත්ත කර්මයක් යකෝ මේ මොකද්ද තෝ කිව්වේ මේ මං වගේ පාසු දේහදාරි කිලින් වැඩ කරන මිනිහෙක් කොට යකෝ කොච්චර වාසනාවන්තද බලපං කොම්මා අනේ ඔව් මේ වාසනාව නම් හොඳටම ඇති අනේ මගේ කට උඹ කට ගා බෝගත් දාලා නැද ගයි නේ මයි කට අවුත ගන්න නැතුව ඉන්නවා අතෝ ඒ බාගෝ අවුස්සන්න කට ඔව් මෙහෙම බැලුණා නේද තමුගේ කටද ඒ වගේ තමුගේ කටටම බය ඉතින් තාත්තා අදත් බීගෙන ඇවිත් අම්මත් එක්ක රණ්ඩු කරන්න හදනවා ඕවා ඒ බාර අම්මයි ඉල්ලුවා දෙන්නම වාගේ ඉල්ලලා වෙනවා හැමදාම ඔහොම තමයි උදේට හොඳට යනවා හවසට එන හැටි තමයි ඔය ඒ මම හොඳට වෙනසකට තියෙන්නේ සින්දුව විතරයි අම්මා යන්නේ ගේ ඇතුළට රණ්ඩු කරගන්න නැතුව ඔව් ළමයා කෙනෙක් තමයි මම යන්නේ හැබැයි ඒකත් බලා ගන්න හදනවා ඈ යකෝ මෙච්චර කාලයක් බහලේ අකෝමයි ෆොටෝ එකක් තියන්නේ ඒකෝ බත් බය නේද ඒ උඹ මට ඕවා කියන්න තෝ මගේ ආච්චියම්මද නැත්තම් තෝ මං කිව්වා කියලා හිතන්නේ ඇයි කට නැද්ද අම්මා ගියා ගෑස් බැස්ස ඒ පාර උඹත් පටන් ගත්තද අන්දර වේ මදුරවත් මේවා අnder දෙවල නෙමෙයි තාත්තේ මේවා බුදුබණ යකෝ බුදුබණ වලට පුළුවන් ද තෝපේ බඩ කටවා පුරවන්න යකෝ වන්ට මේ උඹ පැහෙන්නේ නැතුව හිටපන් උඹ පැහෙන්නේ නැතුව හිටපන් ආවා මෙතන තෝ මට බණ කියලා අනේ කාලේ වනේ වාස ඒ කියන්නේ අපි ඒ කාලේ අපි මුණ්ඩ බණ කිව්වා දැන් මුන් අපිට බණ කියනවා නේ හාමුදුරුවනේ වෙලා තියෙන දේ පේනවා නේ මගේ හොඳ තාත්තනේ අර මම ඉස්සෙල්ලා කියපු ගාථාවේ තේරුම අපිට දහම් පාසලේදී කියලා දුන්නා ඒකෙන් කියන්නේ තාත්තේ ඉස්තිලොල් බන උඹලා අම්මා ඉතිරියක් තමයි මම ලෙල්ලා පුරා ලොල් බව සූදුවට ලොල් බව වගේම කරපුවාම ලැබෙන සියලුම ධනිය විනාශ වෙනවා කියන එකයි. යුතුයකම් අමතක වෙනවා. හොඳයි තාත්තා කියන්නේ තාත්තා දවසකට සුරාවට කොච්චර වියදම් කරනවද කියලා. උඹ ඒක මගේ ලාජි දිනේ කැල්කුලේටර් යනවරෙන් මම උඹට අදලා කියන්නේ. ඒකෙන් කමන්නේ. ඔය බලන්න තාත්තගේ ඇඟුම් සේරම පොඩි වෙලා. ඒක. තාත්තයා මුණ හොදගන්න අම්මා වතුරක් දුරු කරලා ඇති. අනුමානන්නේ ඒක මාව සම්බන්. අනුමානන්නේ. මහාන අපිට එක හැබැයි මේ කොච්චර වුණත් අර අපේ ටෙලිකියුප් එකේ ඇත්තක් තියෙනවා. ඒ වගේ මේ
ඔයගොල්ලෝ මම පෙන්නේ දෙන්නේ කොයි නැහනේ ප්‍රශ්නත් ඒවට ප්‍රශ්නත් මට කියන්න මං කෙලින් මේකේ මෙලෝකේ සියල්ල සිරාසනේයිද බිලයයි කියාමං සිනාසන හොඳන බුන්නයයි කියලා මද බල කරලා මේ සත්සමාද සුරාපාන පෙවුවේ
දීලා නැත්නම් වෙනහටත්ම දිවිනාසාවගෙන අවුරුදු 5ක් වෙනවා. කොහෙද
नामाने पता क्या देना मांगती है ना किसी दे मैं दरुआ हने आने आने यो दे हन्ना मगे केली विंदिना तुका हां हां अम्मा ओगे हिතර ගන්න එපා දැන් බඩින් දෙන්නේ අම්මා යා ගෙට බණ පොත් තියන්නේ අම්මේ වැඳලා පුදලා බිම්බුරෝ ගන්න කියනවනේ ඒ වගේම අම්මේ මේ ආමුදුරෝ කියනවා මේ බණ පොත් දැන් පුරාවස් වෙලා තියෙන්නේ කියලා උන්නාන්සේ කිව්වා අම්මේ දවසක් උන්නාන්සේ මේ මිනිස්සු කට්ටියකට පොතේ තුන්නලු මේ ජාතක පොත් කියවන්න කියලා ඒ මිනිස්සු ගෝරනාඩු කරන්නේ එහෙම කරන්න දෙන්න බෑ කිය බුදු අම්මෝ බුද්ධ ධර්මයෙන් කැලෑරැදිලානේ. ඒ පුතේ අර පරණ ජාතක පොතට ආයෙත් මොකද කෙරුවේ? ඒකට දන්නේ. අම්මට කියන්න අම්මේ. ආමුදුරෝ ඒ පොත අරගෙන. වැඳ පුදලා. එතකොට හඳුන් කුරු ටිකක් අරගෙන හොඳට පත්තු කරලා දුරුත් අල්ලලා අල්මාරිය උඩම තට්ටුවේ තිබ්බා. ඊට උඩින් තිබ්බේ අම්මේ තාත්ති ටීවී එකක් විතරයි. ආච්චි අම්මේ මෙන්න මේ වීඩියෝ පීස් එකේ තියෙන මේ ජාතක කතාව සාතන පෙන්වන්න කිව්වා. මේකේ මුල් හරියේ තවත් ඉතිහාස කතා සිද්ධි කීපයක්ත් තියෙනවා කිව්වා. අනේ පුතේ උඹලම මෙන්න මේක ටෙලිවිෂන් එකට දාපල්ලකෝ. මට ටෙලිවිෂන් එකෙන්වත් දාපදිව යන්න පුළුවන්ද කියලා බලන්න. වෙන කතාව කියලා ජීවත් වෙන්න ගත්තේ නෑ ඕයි. කොහෙද කියන්නේ? තවත් ඉඳලා තියෙන්නේ. ඒක නෙමෙයි. කම්පියුටර් පෙන්නන්න කියලා ආත්ම වීඩියෝ කීපයක් කරලා තියෙනවා. ඒක බලන්න යනවා. එතකොට ඊයේ එනවරා දැන් සිකුරා. දැන්ද සිකුරා ලබලා දිනා අල්ල ගන්න. මේ ගහකට මෙන්න මේ අහලා ඇති වෙලා තියෙන්නේ. අනේ තාත්තේ ඉක්මනට එනවා මේ අම්මයි. Oh my dear, very beautiful country, very beautiful. This is tea state, a mall. Yes. මේලේ මොකද කිව්වේ? මාව? අනේ අම්මා සූද්දෝ අපේ පැත්තේ නම් ඔය මාවලු කොහෙවත් මම මේ ඊයේතර යන්න මාවලු හොයාගන්න ගත්තා. මම ගියා හැමදාම වෙන්න. මං හිතන්නේ මම නම් මාවල කන්නේ නැහැ. මාවලු කන්නේ නැහැ. මොන බක්කුව කියනද බලලා මේ සූද්දා. Oh my dear, come here. අම්මා සූද්දෝ ඔබ ආයෙ පරක් අංගියේ නම් රින්ගන්න යන්නේ පවුනත්. බාබා ඊයේ රෑ
ගන්න ගිහලා කෙලවුණාද මෙතෙන්ට නේ. I know. This is a bad side. බෑග් ගයින් නෙමෙයි පිටිපස්ස. Okay. ඕකේ නේ We'll take you Siga. No. That's Siga. Siga. Apa? Kau nggak ding? Udah deh lewat ngapain unnaslah. Lopot ganna nih, mat lopot ganna unne. Siga. Apa kau nggak ding? But our people now. Oh, ayah. Amma pa betuda. Amma pa udah mana bangsa kian badi ada. Ubatnya bedia udah kata saya mana bangsa kian. Mana tak tahu lah kan. Udah apa? Memang dah lah. Udah cutting dah lah. Henti. Udah dah pasta adi keras. No, wait. Apa duda ඔබට කියන්න මට ඔබ කියපියාම ඕක විතරයි තේරුනේ. ඒ මොකද? ඔබලා බාපේ කාලේ වේට් කරන් දාන අපි අල්ලපු ගෙදරට. එතකොට මම ඔබ බලා හිටියා. වේට් කරන්න මම අපිට එහාට. මොකද? වේට්. යා! ටින් කොම්ද? ඔබලා මන් දුද්දෝ. ඔබ දැකලා ඔබලා එංගලන්තේ තියෙන දුද්දන්ගේ වේට් නෙමෙයි. අපේ මේ ලංකාවේ නේ බලපන් අපුණිය පපු පිළද බං වද පුතා යා ඒ කම ගණන් ගන්න දෙයක් But our people are very no, very poor. Buat orang apa yang tu orang dia. Kiwa tak bisa tak orang pang magai bundo. Buat kedile saya mesti kedilat ni. Apa yang ni yes ni? Ya awak ni buat kedai kau ulang lah. Ya bulan itu baru ya. And very foolish. Foolish? What foolish? That his name Piri. Ane mandana Piri di gua pagana mata terhina buka. Ati kau ina. His name Piri. Yes, his name Piri. Piri. Glad to meet you, Piri. Glad to meet you. Glad to meet you, Piri. Apa je? Be, buta. I want. Are you want? Amma pa. I want yang kau sekarang diwe. No. Are you want? Are you want? I want. Apa meme? Sudah orang ada orang meme. Kata tini nek. Kali. Nah, itu para. Oh, utama. Apa rasa endale ada orang. Apa ini mana udah ada kare. Oh, dia kan ada apa? Oh, ini ngaji amal darah gila ni ngaji amal. Oh, mangena iga ada ama. Siapa? කොහොමද එහෙ කටයුතු? මම ප්‍රයාසලින්ම යක්කයි මේ නැස්. එහි සියලු වැඩ කටයුතු සමාරයි. කලපතල බැම්මේ වැඩ කටයුතු සමාරයි. ඔබ වහන්සේ සපත්ව විපරම් කරන දුරු ජනතාවලන්හි බලා සිටින. හොදේ මහමති යෝගේ. කොහොමද දැන් දකුණු ඉන්දියාවේ තත්ත්වය? සේනායවන්ට කාලයේම හොඳද කියලා ජරපුරුෂයන් දන්නන්න පැමිණියේ නැද්ද? නෑ දෙවියන් වහන්සේ. මහල් දෙවියන් වහන්සේ කොච්චර ශක්තිමත් වුණත්
ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. මායති මම කල්පනා කළා ආලාප පිළිවෙලට තවත් ගම්වරකට තුනක් පුද කළා. මොකද රටේ ආගම දියුණු නොකළොත් ඇති වෙන අපරාධ මඩින්ට බොහෝම අමාරුයි. එහෙමද යනවාන්ත? එහෙනම් කදිම අදහසක්. ඕ මගේ පුතේ ඔය තමයි අපේ මහා පරාක්‍රම රාජතුමා. ඒ කාලේ මේ රටේ වැව් එහෙම බැලලා රට සවකෝටි තේන්න දෙන්නේ. අනේ පුතේ ඉත කල්යනාකට ආවන්කෝ. මම කනත් ඇහෙනවා කඩුනේ. ඕ මාජා මම සත්‍ය වෙලි කරා. මාගේ යට ජනතාවනි අහසින් මේ මහා පුලනයන එක්ත දියමින්දක්වත් නුඹලාගේ ප්‍රයෝජන නොවන මහා මූදට නෙමෙට වග බලා ගැනීම තමයි මගේ රාජ්‍ය ධර්මය. එහෙමයි රජතුමනි එහෙමයි. ඔබ වහන්සේට බුදු බවත් දෙන්න ඕනේ. දැන් අපිට සම්පෝසිතව ජීවත් වෙන්න පුළුවන්. එය ඇසීම ප්‍රීතියට කාරණේ. ඒ උනාට රජතුමනි ආරංචියක් තියෙනවා. ඔබ වහන්සේ දකුණු ඉන්දියාවෙන් රාජකුමාරිකාවක් හර්ලබාවා ගන්න යනවා කියලා. එහෙම අදහසක් නැතුව නොවේ. නමුත් අගමෙහෙසියක් සරණ පාවා ගන්නවට වඩා රට ජාතිය ආගම එක්සේසත් කරලා මේ රට දියුණු කිරීමයි මගේ එකම අදිෂ්ඨානය. ඒ උනාට රජතුමනි අතු තියෙන බබරු තමන්ලොත් රොංගුරන්ට කැමතිනේ. තාත්තේ මට ඕනම රජතුමාව රේටකට ගිහිල්ලා ඉදුවලා බෙන්නන්නද? හොඳයි පුතේ දුවලා වෙන්න බංගෝ. ඕ මගේ රජ තාත්තේ රජතුමා දුවලා ඇති. ජනතාව සමගින් ආදරේ දැනගතිමු තිබුණේ මැත්තේ සාදරයෙන් පිළිගන්න. මොකටද මේ උණුසුම් පිළිගැනීම? පොඩි ගද කතාක වලින් මුළු නගරෙම පිළිලා. මොකද අප්පා මෙච්චර උණුසුම් පිළිගැනීම? සාදරයෙන් පිළිගන්න. මොකටද ඇත්තටම මේ උණුසුම් පිළිගැනීම? මං ඇවිල්ලා තියෙන හොඳම වෙලාව. ආයිබෝන් යාළුවෝ. මේ මොකද අද මේ නගරේ කවදාක්වත් නැතුව සරසලා. මේ අපේ බ්‍රහ්මදත්ත රජතුමාට පුත්‍රයෙක් නේ. දැන් මේ රජතුමාට කිව්වට රජ දේවියට. ඒක නෙමෙයි. ඔය කොහේ ඉඳලාද? මේ රටේ ඉඳන් වෙන්න බෑ. මම මේ තඹපන්නේ ඉඳලා එන්නේ.
පරණ තොරතුරු ටිකක් හොයාගන්න. මේ ඉතින් කියමු පොඩ්ඩක් තොරතුරු ටිකක් වань. ඉතින් ඒ නිමිත්තෙන් සතියක් යනතුරු ප්‍රීති උත්සව පවත්වන්න කියලා රජතුමා අණ කරලා තියෙනවා. ඒක නෙවෙයි යාළුවා. මම ගොඩාක් දුර ඉඳලානේ ආවේ. මට දැන් ගමන් නිසාද මෙහෙමින් පිළිලා. මට කෑමට යමක් අවන්නලක් තියනවනේ. හැබැයි අද අවන්නල්ලා සේරම වහලා. අයියෝ. හැබැයි උවමනා තරම් කැඳ බත් ආදිය නොමිලේම සබේන තැනක් තියෙනවා මේ ඌවකට විතර. ඈ? ඌවකට විතරද? ඔව් ඌවකට විතර දුරයි. එහෙනම් යාළුවේ මම ගිහිල්ලා එන්න. අර පැත්තේ නේද යාළුවේ? ඔව් ඒ පැත්තේ ඌව කියාගෙන යන්න. හැබැයිටම මොනවද දන්නේ නැහැ. හොයන තොරතුරු. කවුද දන්නේ? චරපුරුෂයෙක්වත්ද කියලා. බඩකට පිරෙන්න තප්පායන් වුණා. හැබැයි අවන් හලෙන් තේරම විස්තර මන් දැනගත්තා. ජනතාව නම් කියන්නේ බ්‍රහ්මදත්ත රජුරොන්ට වටිනා පුත්කුමාරයෙක් ලැබුණයි කියන්නේ. ඒත් එක පුරෝහිතයෙක් කියනවා ඔය වැවිච්ච පුතා මුළු රාජ පරම්පරාව වනසනවලු. හැබැයි ශක්තියෙන් නම් මුළු දඹදිවම අග්‍ර වෙනවලු. දැන් ඉතින් යන්න ඕනේ මගේ රට. මං සේරම විස්තර හොයාගත්තනේ. සතදිනේ ගම් කැලේ සාමෝයික මහා ප්‍රතාපයයි නම් කළමේ උමරුගේ උපදින් කති මාස
නිපුණේ ගණතුරුයි මා බලා එහිදී සියල්ලන් අපි බව අග්‍රස්ථානයේ පැමිණීම ගැන මට හරිම සතුටුයි. මොකද මගෙන් දැන් කලවයස හරිනේ. එසේනම් පිය රජතුමනි මට වෙනට යාමට අවශ්‍යයි. අගේ මා පුත අගේ මම ළඟදීම තොපට රාජ්‍ය භාර දෙනවා. පස්වාන් දහසකට බුදුවන්න දෙවෙනවා. අගේ මාමති අගේ මා තොපව හමු වීමට අද විශේෂයෙන්ම බලා සිටිනවා. වැදගත් කාරණාවක් කතා කරන්න. කාරණාවක් කිව්වට තීරණයක්. ඔබ වහන්සේගෙන් අවසර ලැබෙන විදියක්. අද ඔබ වහන්සේගේ ඉඳුරන් බොහෝ ප්‍රසන්න බවක් වේ. වටින් ගොඩින් කතා කිරීමෙන් ඇති පළක් නෑ මාමති. මා තීරණය කළා රාජ්‍ය විචාර වීමේ කාලය අවසන් කරනවා. මේ නම් මට අදහා ගන්නත් අපහසු කාරණයක්. තවම ඔබ වහන්සේට හොඳින් ශක්තිය ධෛර්ය තිබෙනා වූ මගේ හැඟීමයි. සත්‍ය වශයෙන්ම මායමති මේ රාජපුතුවේම සිට යටක් ගතියන්ගේ නඩුවතා මා හුඟා වේත් වෙලා ඉන්නේ. වරදෝ පුවන්ගේ කරේ මල් දම් බලනවා මා විර්ණි යනු වල්ත බලා බිම් බලා ගන්නවා විදිහ. මගේ හදවත ශෝකයෙන් වෙලී යනවා මායමති. ඒ කෙසේ වෙතත් වර්ගට දරුවම් ගැනීම මේ නිලේ වගකීමක්. ඔබ වහන්සේ මේ තීරණය ගන්න මේ කාරණය වැදගත් වූවාද දැනගන්න කැමතියි. මොකද අපේ රජතුමා කවදාවත් වැරදි තීරණ අරගෙන නැහැ. දැනට මාගේ පුත්කුමරා රජකමට අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කරාමාරයි. ඒත් ඒක හේතුවක්. දැනටමත් මම මාගේ විශේෂ පණිවිඩයක් අරගෙන චේතිය රජු හමු වීමට මාගේ මාමණ්ඩිය සල්කුමාරයවා තියෙන උදේන් නගරේ. ඔබ වහන්සේගේ මෙම තීරණය ගැන අග්‍ර පුරෝහිත බ්‍රහ්මණතුමා දන්නවද? නෑ මාමට මා තාම දන්නවා නැහැ. දන්තිලා අවසර දේවයන් වහන්සේ. වහාම ගොස් කියන අග්‍ර පුරෝහිත බ්‍රහ්මතුමාට මම බෑ දකින්න කියලා. එසේ දේවයන් වහන්සේ. පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්සේ. ඔබ වහන්සේ මාව කැඳෙව්වේ මාගේ වැදගත් තීරණයක් දැනුම් දෙන්න. ඔබ පිය රජසේම මාගේ ගෞරව ආදරයට පත් වෙනවා. මම මාගේ ජීවිතේ ඔබගෙන් අවසාගත් පළමු තීරණය මෙයයි. කිමෙක්ද මා රජතුමනි දැන ගැනීමට කැමැත්තෙමි. මා තීරණය කළා මාගේ පුත්කුමරාට රාජ්‍ය පවරා දී වනගත වෙන්න. කොයි තරම් නරක තීරණයක් වුණත් රාජ තීරණයකට පිටුපාන්න මට අයියක් නෑ මා රජතුමනි. මෙම තීරණය මාගේ ඥානයේ ඇටියට නම් තව ටිකක් පමා වීලයි සුදු. ඒත් ඔබ වහන්සේට අභිමත විදිය. බ්‍රාහ්මණතුමනි මාගේ පුත්කුමරා රජකමට අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කරාමාරයි. පුරෝහිතතුමනි මම උදේ නගරේ චේතිය රජතුමාට පණිවිඩයක් ඇව්වා. ඔහුගේ දූ කුමරිය ගැන විමසා මා පුතුවා සරණ වෙන්න. ඒමයි දේවයන් වහන්සේ. පුරෝහිතතුමනි අධිකරණයක් හා මහා මුදියා අද නියම පැමිණිලි විභාග කරනවා. මට වෙසක් දෙනවා. මා කැමති විවේක. ඒමයි දේවයන් වහන්සේ. ඔබ වහන්සේගෙන් අවසර ලැබෙන විදිය.
කන්න